හාමුදුරනේ දානේ ගෙනාවා. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කණ්ඩ පුළුවන්ද? අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනින්කෝ. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? සිරිපාල නෑ හාමුදුරනේ මම මේ කියන්නේ. මාළකෝට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද? පතෝලයි. පතෝලයි. ඈ මස් මාළු ඕනේ නෑ. කුකුල් මස් අස සොය මීට් එක කරි හදන් වරෙන්න. සිරිපාල ඔයත් දානශාලාව පැත්තට යන්න. පොඩි හාමුදුරුවෝ ඉන්න. අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකුළුයි පතෝලයි දෙදාට ගියපුවම දෙන්න වෙන්නේ දියලපු තමයි. එතකොට මේ මහත්තුරුන්ගේ ගම්පලාත් කොහෙද? අපි දෙමඩගොඩ හාමුදුරනේ. මුලින් නම් හිටියේ එහෙ. දැන් සතියක් වගේ ඇති මෙහි පදිංචිට ඇවිල්ලා. කොහේ ඉඳලා මේට ආවත් කමක් නැහැ මහත්තයෝ. දානි ටික හොදට තියෙන්න ඕනේ නැද්ද හාමුදුරුවෝ? දාන ටික නම් අපි හොඳට දෙනවා හාමුදුරනේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා. මේ තව මොනවාද අපේ හාමුදුරනේ මේ පන්සලේ තියෙන අඩුපාඩු එහෙම? දානි තමයි ඉතින් තියෙන ලොකම අඩුපාඩුව. සිරිපාල අඩුපාඩු නම් බොහොමයක් තියෙනවා මහත්තයෝ. බොමලුවේ වැට කැඩිලා. බුද්ධ මන්දිරයේ වැඩ බාගෙට. ධර්මශාලාවේ වහලේ දිරලා. ආවා. හාමුදුරුවනේ මේ ගාන්ටාරේ ඇටේ දිරලා